සුබ දවසක් ඔයාලට. මස් මාළු ගෙදර නැති වෙලාවට මස් වගේ රසට හතු කරියක් තමයි මම අද හදන්න යන්නේ. මේ කරියට හතු හොඳට හෝදලා මේ විදිහට කඩාගෙන තියාගන්න. දැන් පෑන් එකට තෙල් දාගෙන ඒකට අබ ඇට එකතු කරගෙන ඒක පිපිරෙන ගානට එනකොට ඒකට කරපිංචා රම්පේ එකතු කරගන්න. ඒකටම දැන් තලාගත්තු එනසල් කරාබු නැටි කුරුඳු පොතු කෑල්ලක් එකතු කරලා මිශ්‍ර කරගන්න. දැන් ඒකට තලාගත්තු ඉඟුරු සුදු ලුණු පේස්ට් එක දාලා විනාඩියක් විතර බැදගන්න. ඊළඟට ඒකට පොඩියට කපපු තක්කාලි එකතු කරලා ඒක තැම්බීගෙන එද්දී ඒකට ලුණු අමු මිරිස් එකතු කරලා මිශ්‍ර කරගන්න. ඒක විනාඩියක් විතර උයාගත්තට පස්සේ ඒකට බැදපු 3-5 කුඩු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, සූදුරු කුඩු, කහ කුඩු, උළු හාල් ඇට, ලුණු එකතු කරලා මිශ්‍ර කරගෙන තපර 30ක් විතර උයාගන්න. දැන් ඒකට අමු 3-5 එකතු කරලා තව තප්පර 30ක් විතර උයාගන්න. ඊට පස්සේ ඒකට හතු ටික එකතු කරලා හොඳට මිශ්‍ර කරගෙන අඩු ගින්දරේ විනාඩි 2-3ක් පියන වහලා උයාගන්න. දැන් මේකට වතුර ටිකක් එකතු කරලා තව විනාඩි 3-4ක් උයාගෙන මෙන්න මේ රසම රස හතු කරිය ලෑස්ති කරගන්න. මෙන්න මේ විදියට රසට සැරට ඔයාලත් හතු කරිය හදලා බලන්න.